කෝ එන්න බලන්න කොත්තු කන්න කැමති අය අද අපි හදමු කොත්තුවක්. ෆිනගල් එකේ මේ කොත්තු රොටි කපපු පැකට් එකක් ගත්තට පස්සේ හරිය ලේසි කොත්තුව ගෙදරදී හදාගන්න. ඉතින් විශේෂත්වය තියෙන්නේ එළවලු වැඩියෙන් එකතු කරන්න. කඩෙන් ගන්න කොත්තුවට වඩා වැඩියෙන් එළවලු දැම්මට පස්සේ ගොඩක් රසයි. මම බිත්තර කොත්තුවක් තමයි හදන්නේ. මේ විදිහට මම හැබැයි එකතු කරගත්තේ ඇන්ක බටර් දාගත්තා. ඊට පස්සේ ලූණු, සුදු ලූණු, බෝංචි තමයි මුලින්ම එකතු කරගෙන තෙල් දාගන්නේ. මොකද බෝංචි ටිකක් තැම්බෙන්න වෙලා යනවා. කැරට් ග්‍රේට් කරගත්තා. ඊට පස්සේ ලීක්ස් එකතු කළා. ඊට පස්සේ මාළු මිරිස් ටිකක්, අවු මිරිස් ටිකක් මම එකට එකතු කරනවා. පොඩි සැරසක් තිබ්බම ඇති. තක්කාලිත් එකතු කරගෙන දැන් ගම් මිරිස්, මිරිස් කුඩු, කහ ලුණු එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. බිත්තර 3යි දැම්මේ. ෆිනගල් මං කොත් රොටි පැකට් 1යි හදන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගෙන තැඹුණාට පස්සේ කොත් රොටි මිශ්‍රණය එකතු කරලා හොඳට කලවම් කරගන්න තියෙන්නේ. සාමාන්‍ය වෙලාවක් යන්නේ හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන් එකම දේ. ඔයා කලින් එළවලු ටික කපලා තියාගත්තට පස්සේ ඔයාට හරිම ලේසි මේක හදන්න. හරිම රසයි. චිකන් කරියක් තමයි වෙනම හදාගත්තේ. මෙන්න මෙහෙම තමයි අන්තිමට මම කොත්තුව සර්ව් කළේ. මට කියන්න අමතකුණා මං කලින් සෝයා සෝස් ටිකක්, ෆිෂ් සෝස් ටිකක් එකතු කළා කොත්තු මිශ්‍රණයට. ඒක අන්තිම හරියට වගේ එකතු කළේ. හදලා බලන්නකෝ.